යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද CapCut එකකින් වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේක YouTubeර්ස්ලාට ගොඩක් වැදගත් YouTube වීඩියෝස් එඩිට් කරගද්දී. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද CapCut එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඔයාලා Chrome එකට ගිහිල්ලා CapCut download for PC කියලා සර්ච් කරන්න. ඊට CapCut desktop කියලා තියෙන මුලින්ම අනේ ක්ලික් කරන්න. ඊට පස්සේ download for free කියන එක ක්ලික් කරන්න. ඊට මෙන්න මේ විදිහට download වෙනවා පෙන්නන ආරට මේ click here කියන ක්ලික් කරන්න. ඊට පස්සේ download වෙන CapCut එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ yes කියන එක ක්ලික් කරන්න. මම CapCut එක දැන්නම download කරලා තියෙන නිසා yes කියන එක ක්ලික් කරන්නේ නැහැ. CapCut එක download කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට CapCut එක open කරගන්නවා. CapCut open කරගත්තට පස්සේ පහලින් පෙන්නනවා මගේ project එක. මම new project කියන එක click කරගන්නවා. new project කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි පේන්නේ. ඉතින් මේ import කියන එක click කරලා අපිට videos මේකට import කරගන්න පුළුවන්. ඉතින් මම import කියන එක click කරලා මගේ වීඩියෝ එක දාගන්නවා edit කරන්න. මම මෙන්න මේ විදිහට open කරගන්නවා මගේ වීඩියෝ එක. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක මෙතන දාගන්නවා. ඉතින් මේ තියෙන මම edit කරන වීඩියෝ එක තමයි. ඉතින් මම මේ වීඩියෝ එකට sound එකක් දාන්න යන්නේ. කියන්නේ music එකක්. ඒක මම වීඩියෝ එකක් විදිහට තමයි download කරේ. ඒක නිසා මම නැවතත් import ගිහිල්ලා download කියන එක ගිහිල්ලා මගේ music තියෙන වීඩියෝ එක මෙන්න මේ විදිහට නැවතත් කලින් විදිහටම ගන්නවා. ඊට පස්සේ මම ඒක pitch එක අවශ්‍ය නැති නිසා pitch එක අයින් කරලා දානවා. ඒ වගේම මගේ වීඩියෝ එක පොඩි example එකක්. ඒක නිසා ඒ ගානට මගේ music එකත් මම end කරගන්න හදනවා. මෙන්න මේ විදිහට මගේ වීඩියෝ ගානට මම adjust කරගන්නවා. ඊට පස්සේ මම මගේ music එක ඇහෙන්න ඕන නිසා මගේ වීඩියෝ clip එකේ sound එක mute කරගන්න ඕනේ. ඒක නිසා මම මගේ වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන mute clip කියන එක ක්ලික් කරාට පස්සේ මගේ වීඩියෝ එක mute වෙනවා. දැන් මගේ music වීඩියෝ එකේ sound එක විතරයි ඇහෙන්නේ. ඉතින් මම ඔයාලට effects දාන විදිය කියලා දෙන්නම්. මම මෙන්න මේ effect එක මුලින්ම දාගන්නවා. මම එතන මගේ effect එක add කරගන්නවා. මේ විදිහට අහකට විසිරෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින්. එතන මම නැවතත් ඒ effect එක use කරනවා. සෙනෙහස පුතු ඇගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳ දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන්. මම එතන මේ effect use කරනවා. වටමානෙන් සිටියේ මගේ හිත කිව්වත් නැසුවේ. දැන් මම මෙන්න මේ effect use කරනවා. ඔයාලට කැමති effect එක use කරන්න පුළුවන්. නැසුවේ තුමානෙන් නැකුනේ ඔබ සිතුවම් දැන් බොඳ වී යන්නේ. Now what would you do if මම end එක විදිහට මෙන්න මේක use කරනවා. මෙන්න මේ effect එක YouTube එකෙන් මම ගොඩක්
දුරට වීඩියෝස් දාද්දි මෙන්න මේ වගේ ඉෆෙක්ට් ගොඩක් ඇඩ් කරන්න ඕනේ. Now what would you do if I told you I got a really bad case of the ඒ විදිහට මම වීඩියෝ එක එඩිට් කරගන්නවා. පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිරෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පතු ඇගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳ දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අටමානෙන් සිටියේ මගේ කිව්වත් නෑසුවේ නිතුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන් බොඳ වී යන්නේ. Now what would you do if I told you I got a really bad case of the ඒ තියෙන්නේ මම ඔයාලට උදාහරණයක් විදිහට එඩිට් කරපු වීඩියෝ එක මෙන්න මේ විදිහට මේ ගොඩක් තියෙන ඉෆෙක්ට් ඔයාලා කැමති ඉෆෙක්ට් එකක් මෙතන යූස් කරන්න පුළුවන්. මම ඔයාලට උදාහරණයක් විදිහට මුලින්ම තිබ්බ ඉෆෙක්ට් ටිකක් ඔයාලා තමයි දැම්මේ. ඉතින් ඔයාලට මොනවාට ටෙක්ස්ට් එකක් යූස් කරන්න ඕන නම් මොනවාට ටයිප් කරලා දාන්න ඕන නම් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකෙන් ක්ලික් කරලා ඩිෆෝල්ට් ටෙක්ස්ට් එකෙන් ක්ලික් කරලා කැමති ටෙක්ස්ට් එකක් යොදා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරන්න කියලා. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් ගොඩක් එකතු කරලා වීඩියෝ එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රාන්සිෂන් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රාන්සිෂන්ස් කියලා එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ගොඩක් ට්‍රාන්සිෂන්ස් එනවා. ඉතින් මම දැන් ට්‍රාන්සිෂන් යූස් කරන්නේ නැහැ. මොකද මම එක වීඩියෝ එකක් යූස් කරපු නිසා. ඉතින් ඔයාලා කැමති ට්‍රාන්සිෂන් එකක් යූස් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද subscribe button ඒ කියන්නේ YouTube වීඩියෝ එකක් දාන්න නම් අන්තිමට subscribe කරන්න කියලා අර යටින් බටන් එකක් දාන්නේ. අන්න ඒ බටන් එක දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒ බටන් එක දානවා නම් ඔයාලා අනිවාර්යෙන් ඒ බටන් එක තියෙන වීඩියෝ එක Chrome එකට ගිහිල්ලා download කරගන්න ඕනේ. ඔයාලා මුලින්ම Chrome යන්න. ඊට පස්සේ search bar එකේ subscribe button and like button video කෙනෙක් ක්ලික් කරන්න. search කරන්න. ඊට පස්සේ මෙන්න මේ පහලින් තියෙන මේ කොළ පාට background එකක් එක්ක අනේ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ තියෙන subscribe button video එක ඒක ඔයාලගේ this PC එකට save කරගන්න ඕනේ. මම save කරගන්නවා. සේව් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම සේව් කරගන්නවා. මගේ ඩෙස්ක්ටොප් එකට තමයි මම සේව් කරගන්නේ. සේව් කරගත්තට පස්සේ මම නැවතත් CapCut එකට ගිහිල්ලා import කියන එක ක්ලික් කරනවා. ඒකilla මගේ වීඩියෝ එක මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරපු වීඩියෝ එක මම මේකට දාගන්නවා. subscribe button video එක මේ තියෙන වීඩියෝ එක මම එන්නේ ඒ වීඩියෝ එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මම ඒක අන්තිමට වීඩියෝ එකේ අන්තිමට තමයි දාන්නේ. මම මෙන්න මේ විදිහට ඒක ගෙනත් තියෙනවා. මේ විදිහට ඊට පස්සේ මේ green color background එක අයින් කරගන්න ඕන නිසා මෙන්න මේ විදිහට තමයි ඒක ප්ලේ වෙන්නේ. මේ green color background එක අයින් කරගන්න ඕන නිසා ඒක උඩ ක්ලික් කරලා cut out කෙනෙක් ක්ලික් කරලා chroma key කෙනෙක් ක්ලික් කරලා color pick කියන pen එක ක්ලික් කරලා අර green color background එක උඩ ක්ලික් කරලා strength එක වැඩි කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා green background එක අයින් වෙනවා. ඊට පස්සේ මම ඕන තැනට මේ විදිහට adjust කරගන්නවා. තුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන් බොඳ වී යන්නේ. Now what would you do if I told you I got a really bad case of the ඒ විදිහට තමයි අපිට ඒක subscribe button එක use කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද
background noise එකක් add කරගන්න කියලා. ඉතින් මෙන්න මේ තියෙන record button එක click කරන්න ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. ඔයාලට කැමති ගානට volume එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ රතු පාට බටන් එක ක්ලික් කරලා ඔයාලට background noise එකක් add කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොහොමද අපි export කරගන්නේ කියලා. ඉතින් මේ උඩ තියෙන export button එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට quality එක වෙනස් කරගන්න පුළුවන්. මම මේ විදිහටම quality එක තියෙනවා. ඒ වගේම තමයි title එක වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම යට ගියාම run copyright check කියන ක්ලික් කරලා පස්සේ copyright මේ වීඩියෝ එක copyright වදිනවද කියලාත් අපිට check කරගන්න පුළුවන්. මම මේ මොනවත් කරන්න යන්නේ නැහැ. මම export button එක ක්ලික් කරනවා. export button එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට පේනවා export වෙනවා. export වුණාට පස්සේ අනිවාර්යයෙන්ම laptop එක නම් this PC එකට අනිවාර්යයෙන්ම export වෙනවා. phone එක නම් gallery එකට අනිවාර්යයෙන්ම export වෙනවා. ඉතින් මේ ටික තමයි මම ඔයාලට අද වීඩියෝ එකෙන් ගේන බලාපොරොත්තු වුණේ. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන like button එක click කරන්න. ඒ වගේම subscribe button එක click කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තව වැදගත් වීඩියෝ එකකින් අපි නැවත වතාවක් හමු වෙමු.